ඒගොල්ලන්ට උනා කෑම බීමට ගෙන දෙන්නේ කවුද? අන්න අර මැස්සියෝ ටික. ඔයාලා ඉන්න මහන්තයා මහන්සි වෙන්න එපා. හරි? අපි කෑම ටික ගෙන දෙනවා. දැන් ඔන්න මේක සිද්ධ වෙන්නේ මීමැසි රාජධානි වල. අනිත් එක තමයි වල දැනගන්න මීමැසි එක එක විශේෂ ඉන්නවා. සමහර වෙලාවට මේ රාජධානී හැසිරීම වෙනස්. ඒ කියන්නේ එකම විශේෂය නෙමෙයි. ලෝකයේ සමහර ප්‍රදේශවල මීමැසි රාජධානි තියෙනවා. චුට්ටක් මේ හැසිරීමෙන් වෙනස්. එක එකයි විදියයි. හැබැයි පොදු හැසිරීමක් තියෙනවා. මෙන්න මේකේ. මීමැසි රාජධානියක ඉන්නවා මෙන්න මේ තුන්ගොල්ල. සරු රැජිනක් ඉන්නවා. රැජින් නෙමෙයි. කවුද ඉන්නේ පළවෙනියා? සරු රැජින. ඊළඟට තව ඉන්නවා නිසරු. මේ සරු කියන එකෙන් තේරුම් වෙනව ඇත්තේ මොකද්ද? ජීවියක් බිහි කළ හැකි. කොටිම කිව්වොත් මොනවා බිහි කරනවාද? ජන්මානු හදනෝ. ඒකයි මේකේ තේරුම. සරු කියන එකේ තේරුම මේගොල්ලන්ට මොනව හැදිය හැකිද? ජන්මානු හදන. දැන් සරු රැජින දාන ජන්මානු මොනවද එහෙනම්? රැජිනක් ශුක්‍රාණු දානවද? දැන් මොනවද දාන්නේ? ඩිම්බ දාන්න ඕන. නිසරු මැස්සියෝ ඉන්නවා. හැබැයි වැඩකාරයි. මොකද උන්ගේ නම දැන් නිසරු වැඩකාර මැස්සියෝ. වැඩකාරනට වැඩක් නැහැ නේ. ඉතින් මොකද? නිසරු ඉන්නේ. ඒකේ තේරුම ඒක නෙමෙයි. හරි? ඒගොල්ලෝ තමයි රාජධානිය තුල වැඩ කරන්නේ. ඒ කියන්නේ පැණි හොයන්න යනවා. ජොබ් එක කරන්නේ කවුද? ඒගොල්ලෝ. කවුද නම ඒගොල්ලන්ගේ? නිසරු වැඩකාර මේක තමයි ඩියුටි එක කරන්නේ. පැණි හොයන්න යන එක, ගේන එක, අනම්මනම් ඒව ටික. නිසරු නිසා මොනවත් දානවද? ඩිම්බ? නැහැ. දාගන්න බෑ. සරු මැස්සෝ ඉන්නෝ. මොකද කිවි? ඒගොල්ලෝ දානවා කියන්න බලන්න. ඒගොල්ලෝ ශුක්‍රාණුවක් දානවා. ඒගොල්ලෝ කොහෙවත් යන්නේ ඔන්න පුළුවන් නම් ওই රාජධානි සංකල්පයේ මෙහෙට ගේන්න ඕන. අපි කොහොම හරි උත්සාහ කරමු. මේ කොහොම හරි මේ සරු මැස්සෝ ඉන්නෝ. මොකද කිවි? ඒගොල්ලෝ දානවා කියන්න බලන්න. ඒගොල්ලෝ ශුක්‍රාණුවක් දානවා. ඒගොල්ලෝ කොහෙවත් යන්නේ ඔන්න පුළුවන් නම් ওই රාජධානි සංකල්පයේ මෙහෙට ගේන්න ඕන. අපි කොහොම හරි උත්සාහ කරමු. මේ කොහොම හරි මේ ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන මේ ක්‍රමී. ඒගොල්ලෝ අර රැජිනත් එක්ක ලිංගික එකතු වෙවි ආතල් එකේ වදේට වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට උනා කෑම බීමට ගෙන දෙන්නේ කවුද? අන්න අර මැස්සියෝ ටික. ඔයාලා ඉන්න මහන්තයා මහන්සි වෙන්න එපා. හරි? අපි කෑම ටික ගෙන දෙනවා. මැස්සි තමයි මැස්සි ඉතින්. සරු රැජින. මේ රැජින ටිකක් ලොකුයි. එමෙන්න දෙපයි නේ බලන් යනකොට. බලන් යනකොට ලොකුට ඉන්න දෙපයි. මේ ඉන්නේ මැස්සි. ටිකක් ලොකුවට අඳිනවා. දැන් මේ මැස්සි මොනවද ටුන් ගාලා දාන්නේ? මොනවද දානෝ? ඩිම්බ. ඩිම්බ දෙකක් තියෙන්නේ. මොනවා වෙනවද දන්නේ නැහැ අපි. බය බෑ. ඊළඟට ඔන්න මේ ඉන්න මැස්සෙක්. මූ මොනවද දාන්නේ? ශුක්‍රාණු. දැන් මේ ගුණයක් මට කියන්න ඕන. ඩිම්බ ඉතින් මොන ගුණද? ඒක ගුණයි. ශුක්‍රාණු මොන ගුණද? ඒක ගුණයි. ඩිම්බයකුයි ශුක්‍රාණුවකුයි එකතු වෙලා සංසේචනය වුණොත්
ඒ හැදෙන යුක්තාණුව කී ගුණද? 2n. ඒ යුක්තාණුවෙන් තමයි ළමයි මැස්සියක් හැදෙන්නේ. මේ ඉන්නේ මැස්සි. දැන් මට කියන්න මැස්සි කී ගුණද? 2 ගුණයි. මැස්සි ඩිම්බදායිද? මැස්සි ඩිම්බදායිද? දාන්නේ හේතුව මට කියන්න. මේගොල්ලෝ නිසරුයි. එතකොට පිරිමි හැදෙන්නේ මේ වැඩකාර මොනවද මේ රැජින දාන ඩිම්බ ශුක්‍රාණුත් එක්ක සංසේචනය නොවුනොත් ඒ ඩිම්බ ටික ලොකු වෙලා මැට්ටෙක් හැදෙනවා. දෙන්නද කියන එක? එන්න සරලයි මේක. මේකට මේ දවස් ගණන් අරගෙන ගන්නන්න මගුලක් නෙමෙයි මේ. දැන් මේකේ වෙදරුවන්ට පේනවද මේ මීමැසි රාජධානියක් ඇතුලේ සර්කිට් දෙකක් තියෙනවා. එක සර්කිට් එකක් ලිංගිකව යන එකක්. එතන මේ සර්කිට් එක තමයි මොන ප්‍රජනනයට අදාළද? ලිංගික ප්‍රජනනය. ඒක අපිට වැඩන්නේ. මේ ඩිම්බ ශුක්‍රාණුත් එක්ක සංසේචන වෙලා මැස්සියෝ හැදෙනවා. ඒක නෙමෙයි අලිංගික ප්‍රජනනයට අයිති. අනික් සර්කිට් එක කොටින්ම කිව්වොත් මැස්සියෝ හැදෙන එකද මැස්සෝ හැදෙන එකද? මැස්සා. මෙන්න අලිංගික ප්‍රජනනය. කොබලනේ දැන් ඔය දරුව මට කියන්න. එහෙනම් මැස්සෝ ද්විගුණද ඒක ගුණද? හයියෙන් ඒක ගුණයි මේ. මොකද එක ඩිම්බකින් එන්නේ. ඒක අනිත් එක ලිංගිකද අලිංගිකද? අලිංගික ප්‍රජනනයේදී අපි ඉගෙන ගත්තේ මුළුමනින්ම ඌණණයෙන්ද අනූණණයෙන් එනවා කියලා. එහෙනම් මෙහෙම අනූණණයෙන් ඇවිල්ලා හැදෙන මැස්සා මොන ගුණද? ඒක ගුණ. දැන් තේරුණාද? මැස්සා ඒක ගුණයි ඒක ගුණ මැස්සෙක්ගෙන් ශුක්‍රාණු ඇවිල්ලා. එහෙනම් මැස්සෝ මීමැසි රාජධානියක මැස්සෝ ශුක්‍රාණු හදනකොට එතන වෙන්නේ ඌණණයක්ද අනූණණයක්ද? හයියෙන් කියන්නේ දැන් අනූණණයක්. මේ මැස්සි එක්තරා මැස්සියක්. මීමැසි රාජධානියක මැස්සියෝ බිහි වෙන්නේ අලිංගික ප්‍රජනනයෙන්ද ලිංගික ප්‍රජනනයෙන්ද? එහෙනම් ස්ථීරවම මේ රැජිනත් මොන ගුණද? ද්විගුණයි. ඔය මැස්සියන් අතරින් ළමයි ශ්‍රාවයක් නිකුත් වෙලා ඒ ශ්‍රාවය අනුභවය කිරීමෙන් මේ මැස්සියන් අතරින් කලාතුරකින් එක්කෙනෙක් කවදා හරි ආයෙම මොකියක් බවට පත් වෙනවාද? රැජිනක් බවට පත් වෙනවා. ඒ කෙනාට පුළුවන් ඒ ගහණයෙන් වෙන් වෙලා ගිහින් තව එකක් හදන්න. ඇයි මේ බලන්න මේ තනිකරම එයාට අලිංගික ප්‍රජනනයෙන් එයා දාන ඩිම්බය ශුක්‍රාණු නැත්තම් කවුරු වෙනවද? හයියෙන් කියන්නේ මැස්සෝ වෙනවා. මැස්සෝ ආව ගමන් උන් ශුක්‍රාණු දාලා ලිංගික ප්‍රජනනයෙන් කවුරු වෙනවද? මැස්සියෙක් වෙනවා. ඒ කියන්නේ කාට තනි රාජධානියක් හැදිය හැකිද? රැජිනට පුළුවන්. තේරුණාද? ඔච්චරයි තියෙන්නේ. මේකේ තව මේ විශාල තොරතුරු ගොඩක් තියෙනවා මොන මගුලද? බලන්න එතන ගියා තියෙන පොයින්ට් ටික. නිකන් කාලේ නොකා දැන් අනිත් බයවගුරුන්ටත් කියන්න. මොකද ඕක අල්ලගෙන මේ මැරෙන්න හැදුවා කාලෙකදී. 57කට ගණන් ගත්තේ නැහැ වැඩ බැරි උන් කෑ ගහනේවා. නමුත් අවශ්‍ය දේ විතරයි උගන්වන්න ඕන. ඒක ගැන ඒක උගන්වද්දී අපි මේ ළමයින්ට මතක තියාගන්න කියන කරුණු ඒවට දෙන උපමා උපමේය ඒවා අල්ලගෙන දඟලන්න හොඳ නෑ. හරි? රයිට් මේක තේරුණාද? මේ විස්තරේ? ඔව්. එතන මේ මුළු රාජධානියම අලිංගික ප්‍රජනනයේ මතද ඉන්නේ නැත්නම් මැස්සන්ගේ බිහිවීම අලිංගිකයිද? ඒක නෙමෙයි. මම මකලානේ. මොන භවය කියලාද මේකට කියන්නේ? කෞමාරෝද්භවය. කුමාරවරුන්ගේ උප්පත්තිය. එතන තමයි අලිංගික ප්‍රජනන කතාව තියෙන්නේ. හරි? මෙන්න මේ chart එක අඳ ගන්න උතන